එදා මගේ 70 ජන්මදිනයේදී මම දැඩිසේ එක අධිෂ්ඨානයක් ඇති කළා විධායක ජනාධිපති ක්‍රමය මේ රටින් තුරන් කළ යුතුයි. ඒ සඳහා මේ ගත වෙච්ච කාලේ හැමතැනම ගියා. මම මේ තැටිය රත් කළා. රත් කළා ජනවාරි 8 වෙනිදා රොටිය දැම්මේ. බෑ රොටිය බාගෙට පිච්චුනේ. ඔය බාගෙට පුච්ච ගත්තේ අන්තම්. මීට පස්සේ ජනාධිපතිතුමාට හිතෙච්ච වෙලාවට කේන්දරකාරයෝ කියන වෙලාවට පාර්ලිමේන්තු විසිරවන්න බෑ. නමුත් තැටි රත් වුණ මදිදෝ මන්දා බාගෙට පිච්චුණා රොටිය. දැන් තැටිය නිවිගෙන යනවා. මං කල්පනා කළා මගේ 73 ජන්මදින තුන විරණ වෙලාවේ තැටිය ආයිත් රත් කරන්න පටන් ගන්න ඕන. මොකද තව රොටියක් තියෙනවා පුච්චන්න. මේ රටේ මැතිවරණ ක්‍රමය වහා සංශෝධනය කළ යුතුයි. ඉදිරියේ පවත්වන මැතිවරණය හරිම සාධාරණ මැතිවරණයක් කරලා පෙන්නන්න රටට මෙන්න මෙහෙමයි මැතිවරණ පවත්වන්නේ. ජනාධිපතිතුමනි වැඩි කල් ගන්න එපා. පුළුවන් තරම් ඉක්මනට මහා මැතිවරණයක් පාර්ලිමේන්තු ඉසුරුවලා දාන්න. ස්ථාවර ආණ්ඩුවක් අපට ඕන.